හායි යාළුවනේ කොහොමද ඔයාලට සිනායගේ පුංචි කැදැල්ලට ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අපි අද මේ යන්නේ සුදු දෝනිගේ වත්ත බලන්න. යනවා කිව්වට වැඩි ඈතක නන් නෙවෙයි. අපේ ගේ පිටිපස්සෙම තමයි. හලෝ! පේනවා නේද? තාත්තිගේ කරේ හිටියට S2 හොයන්නේ අම්මිව. අපේ ඉඩම ටිකක් තියෙන්නේ කන්දට වගේ. මේ තියෙන්නේ අපේ ගෙදර. පේනව නේද අපි දැන් කොච්චර උඩද ඉන්නේ කියලා. අපේ චූටි මැනික දැන් හරි ආසයි එළිය ඇවිදින්න. එයාට දැන් මාස 5ක්නේ. වටපිටාව එයාට දැන් හොඳට පේනවා. මේ තියෙන්නේ වත්තේ වැඩ කරන අය වෙහෙස නිවා ගන්න තැන. අපිටත් දැන් කන්ද නැගලා මහන්සියිනේ. අපිත් ගියා ඉතින් ගිමන් හරින්න. දැන් ඉතින් අපේ ජීවිතේ ප්‍රධානම රාජකාරිය තමයි සුදු දෝනිගේ හුරතලේ බලන එක. කොසේ තාත්ති මොකද්ද මේ කරන්නේ? තාත්ති මොකද්ද මේ කරන්නේ? ඉන්නවා. දෝනි සුදු මැනිකේ. හලෝ. හලෝ. ෆෝන් එකෙන් බබාව පේනවනේ. එයා මේ ෆෝන් එකෙන් බබා එක්ක කතා කර කර බබාව අල්ලන්න තමයි මේ දඟලන්නේ. අපේ ෆාම. අද හස්බන්ඩ්ටත් නිවාඩු දවසක්. මේ තියෙන්නේ අපේ වත්ත. මේ අන්නාසි දාලා තියෙන්නේ නම් අපි නෙමෙයි. අපි මේ වත්ත බදු දීලා තියෙන්නේ. මේ ලස්සනට ගල් වැටි දාලා තියෙන්නේ මේ ඉඩම පුරා විසිරිලා තිබ්බ පිහිටි ගල් වලින්. මේ බදුගත්තු මාමලා හයි පිළිවෙලට ලස්සනට වැඩ කරන නිසා අපේ ඉඩමට තවත් වටිනාකමක් නම් එකතු වෙලා තියෙනවා. අපි දැන් මේ ඉතුරු ටිකත් උඩට යන ගමන් හෙලිකොප්ටරයක සද්දය ඇහිලා ඒක බලන්න නතර වුණා. දැන් ඉන්න පොඩි ළමයි හෙලිකොප්ටරයක් ප්ලේන් එකක් යනවා ඇහුනට ගණන් ගත්තේවත් නැති වුණාට අපි නම් තාමත් ඒ වගේ සද්දයක් ඇහෙනකොට ගෙයින් එළියට බහැලා බලනවා. තූති සිනායා. සුදු දෝනි දැන් එයාගේ නම් කියනකොට හොඳට අඳුරනවා. තූතු මැනිකට ආවයි යන්නේ. සුදු දෝනියෝ. හරි සතුටුයි. හලිසෝයිද කැලේ පේනවනේ මය අම්මට. කැලයක් තියනවද? හලි ආසයිද? දෝනි කැටේගේ වත්ත බලන්න ආවද? ඈ? චූටි මැනිකගේ වත්ත ලත්තනයිද? හිමින් සැරේ අපි කන්ද උඩටම ආවා. අවුවත් දැන් ටිකක් සැරයි. බලන්නකො වටපිටාව හරි ලස්සනට පේනවා. අපිට අවුව සැර වුණාට ඈත නම් මීදුම බාල වගේ අලු පාටයි. සමහර කඳු පන්ති අපිට පේන්නෙත් නැති තරම්. මේ පාලමක් වගේ පේන්නේ මීරිගම කුරුණෑගල හයිවේ එක.
පණ්ඩලම හන්දිය වගේම පුංචි කාලේ අපේ මතක රැඳිච්ච ඉස්කෝලෙත් මෙතෙන්ට හරි ලස්සනට පේනවා. මේ තියෙන්නේ අපි ඉගෙන ගත්ත ඉස්කෝලේ. එන්නම අවුවනම් ටිකක් සැර වැඩි. චුටි තෝනි කෙඳිරි ගානවා. චුටි මැණිකව අවුවේ තියාගෙන ඉන්න බෑනේ. ඉතින් අපි ඉක්මනට යනවා පල්ලෙහාට. දැක්කද හාවා? ඒ හාවගේ පස්සේ නයෙක් පන්නගෙන ආවා. ඒ හාවයි නයයි දෙන්නම කොහොම හරි අපිට බය වෙලා ආපහු දෙව්වා. ඒකෙන් හාවගේ ජීවිතේ නම් බේරුණා. මොකද? චූටි සිනායා රෝසමල කියන්න අපි ගමනක් ඇවිත් ඉන්න කියන්න. අපි ගමනයක් ඇවිත් ඉන්නේ. ඉතින් තාත්ති අතට වෙලා මේ වෙපාදද? තාත්තිව දෝනේද? තවදුනේ දුන් and හලෝ චූටි සිනායා චූටි සිනායා හලි හප්පනෙක් මං ඔන්න තාත්ති බලන්නකෝ මගේ හපංකම් බලන්නකෝ මං තනියෙන් හිට ගන්නවා ඒ මම බබාව අතින් අල්ලලා උස්සනව නෙවෙයි. මං අත් දෙකෙන් අල්ලගත්තාම එයා තනියම තමයි නැගිටින්නේ. මං හිතගත්තා එහෙන් ගන්න පකටයි. එනයි යාළුවනේ අපි ගිහින් එන්නම්. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපිත් එක්ක අවසානය වෙනකල් රැඳිලා හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. බුදු සරණයි. ජේසු පිහිටයි.